හෙලෝ ළමයි මේ තමයි අපේ වැකේෂන් එකකින් පස්සේ පළවෙනි ඩේ අවුට් එක. මේක අපිට වැඩිය ප්ලෑන් කරන්නේ නැතුව තමයි යන්න උනේ. ට්‍රේන් එක තිබ්බේ 9:35ට නිසා අපි ඉක්මනට මාතරට ආවා. කිසිම ප්ලෑන් එකක් නැතුව අපි තල්පෙට ටිකට් ගත්තා. අන්තිමට බැස්සේ කොග්ගලි. ස්ටේෂන් එකේ ඉඳන් ටිකක් දුර පයින් ඇවිදගෙන එන්න ඕනේ බෝට් රයිඩ් එක පටන් ගන්න තැනට. කට්ටියත් එක්ක බයෙන් බෝට් එකට නැග්ගට අන්තිමට ඒක තව යන්න හිතුණා නම් කියලා හිතන රයිඩ් එකක් වුණා. අපි අද ආපු මඩොල් දුව දූපතට. පොඩි කාලේ ඉඳන්ම අහලා තිබ්බට අද තමයි ඒකේ ලස්සන ඇත්තටම දැක්කේ. මෙතන view එක නම් ඇත්තටම ලස්සනයි. මේ වගේ තැනක යාළුවොත් එක්ක කතා කරගෙන ඉන්න එක හිතට පුදුම තරම් සැනසීමක්. යන්න හදද්දිම එතන පොඩි කඩේක කිරල ජූස් තිබුණා. කලින් බීලා නැති නිසා අපි හැමෝම try කරලා බැලුවා. ඇත්තට මේක හරිම රසයි. ටිකක් වෙලා ඉඳලා කලින් අපි ආපු බෝට් එකේම ආපහු අපි එන්න පිටත් වුණා. බෝට් රයිඩ් එක ගිහිල්ලා එන්න අපිට එච්චර වෙලාවක් ගියේ නැති නිසා අපි හිතුවා කොග්ගල බීච් එකට ගියොත් හොඳයි කියලා. බීච් එකෙත් අපි ටික වෙලාවක් ඉඳලා ආපහු මාතර එන්න පිටත් වුණා. කැම්පස් එකට යන්න වෙලාව තිබ්බ නිසා අපි දවල්ට කාලා මාතර බීච් එකේ හවස් වෙනකම් හිටියා. බීච් එකේ ටිකක් වෙලා ඉඳලා අපි හරි වෙලාවටම හොස්ටල් එකට ආවා. මේ වගේ දවසක අවසානයේ මං ආසම දේ මේ මතක එකතු කරගන්න එක. මොකද සමහර දවස් තියෙනවා ආයෙම එන්නේ නැති. එක්කෝ අපි මේ මතක දිහා බලලා කවදා හරි සතුටු වෙයි. නැත්තම් ආයෙම මේ වගේ දවසක් එනවා.